ඇමරිකාව තමයි න්‍යෂ්ටික බෝම්බය මුලින්ම නිර්මාණය කළේ. ඊට පස්සේ සෝවියට් රුසියාව. ඊටත් පස්සේ චීනය. කොහොම හරි මේ වෙනකොට න්‍යෂ්ටික විනිර්මාණය කිරීමේ තරඟයක් ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. කොහොම හරි මුළු ලෝකයම කම්පනයට පත් කරමින් පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් භයානක ප්‍රකාශයක් සිදු කළා. එනම් ඇමරිකාව තුළ න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙසයි. 1992 වසරෙන් පස්සේ ඇමරිකාව න්‍යෂ්ටික පරීක්ෂණ කරන එක නතර කළා. කොහොම නමුත් න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වෙනකොට නියෝග කරලා තියෙනවා. කොහොම හරි එකාතකින් මේක ලොකුකම පෙන්වන්න කරන වැඩක් කියලා කියන්නත් පුළුවන්. ලොකුකම පෙන්වන්න කරන එකට එක කිරීමක් කියලා කිව්වොත් වඩාත්ම නිවැරදි. පසුගියදා රුසියාව විසින් බුරවෙස්නික් කියලා න්‍යෂ්ටික බලයෙන් ප්‍රචාලනය වන මිසයිලයක් හැදුවා. ඔයාලට මතක ඇති. කොහොම හරි ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හදිස්සියට ප්‍රධාන හේතුව. රුසියාව මේ හදපු මිසයිලයට කිසිම සීමාවක් නැහැ. ඒ කියන්නේ ඕන දුරක තියෙන ඉලක්කයකට පහර දෙන්න පුළුවන්. එහෙම ලෝකයේ ඕනම දුරකට මේකෙන් ගහන්න පුළුවන් වෙන කාරණයක් නිසා නෙවෙයි. මේක න්‍යෂ්ටික ප්‍රචාලනයෙන් ක්‍රියාත්මක වන මිසයිලයක් නිසා. කිලෝමීටර් 14000ක් දුරට මේ මිසයිලෙන් ගහන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහෙම ඕනම දුරකට ගහන්න පුළුවන් හැකියාවක් මේ මිසයිලයට ඇවිල්ලා තියෙන්නේ මේ මිසයිලයට කුඩා නියුක්ලියර් රියැක්ටර් එකක් සෙට් කරලා තියෙන නිසා. මේ නියුක්ලියර් රියැක්ටර් එක මගින් වායුගෝලයේ ඇති වාතය අධික ලෙස රත් කරලා ඒ ඔස්සේ මිසයිලය ගමන් කරවීම සඳහා අවශ්‍ය තෙරපුම ලබා ගන්නවා. මෙන්න මේ හැකියාව නිසා මේ මිසයිලයට සුපිරි හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මිසයිලයට දින ගණනක් අහසේ සැරිසැරීමට හැකියාව තියෙනවා. හැබැයි රුසියාවට කලින් ඇමරිකාව මේ වගේ මිසයිලයක් හදා බලන්න ගියා. ඒකට නම තිබ්බේ ප්ලූටෝ ප්‍රොජෙක්ට් එක කියලා. ඒත් ඊට පස්සේ ඇමරිකාව මේ වැඩේ අතහැරලා දැම්මා. මේක කිසිසේත්ම ප්‍රායෝගික වැඩක් නෙවෙයි කියලා. කොහොම හරි ඇමරිකාවට කරන්න බෑ කියලා අතහැරපු වැඩක් රුසියාව විසින් කළා. ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්නේ දැන් ඉරිසියාවෙන්. ට්‍රම්ප්ට දැන් ඕන ඊට වඩා ලොකු එකක් කරලා පෙන්වන්න. හැබැයි ඇමරිකාව මිසයිල තාක්ෂණය අතින් ඉන්නේ රුසියාවට වඩා ගොඩක් පිටිපස්සින්. ඒ නිසා ඒ ඇතිවුණු ලැජ්ජාව වහගන්න තමයි මේ විදියට දෙයක් කරලා තියෙන්නේ. කොහොම වුණත් ඇමරිකාවේ මේ තීරණයෙන් පස්සේ න්‍යෂ්ටික අවිතරංගය අලුත් වෙයි. ඒ සමගම න්‍යෂ්ටික යුද්ධයේ කඳුරු සෙවණැලි ලෝකේ පුරා පැතිර යනවා. කොහොම හරි දශක ගණනාවක් හරියටම කියනවනම් අවුරුදු 33කට පස්සේ ලෝක බලවතාවන ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බ පරීක්ෂණ ආරම්භ කිරීම ලෝකය පුරා ෂොක් එකක් ඇති කරලා තියෙනවා. නැවතත් න්‍යෂ්ටික බෝම්බ පිපිරවීමට ඇමරිකාව සූදානම් වන නිසා ඉතාමත්ම ආසන්නයේ ලෝක යුද්ධයක් ඇතිවනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉක්මනට න්‍යෂ්ටික පරීක්ෂණ ආරම්භ කරන්න කියලා කිව්වට අංග සම්පූර්ණ න්‍යෂ්ටික පරීක්ෂණයක් කරන එක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොම හරි දැන් කට්ටිය තර්ක කරන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? ඇමරිකාව තමයි ලෝක බලවතා. ඇමරිකාව තමයි න්‍යෂ්ටික බෝම්බයක් මුලින්ම හැදුවේ කියලා. ඒත් මේ ප්‍රමාදයට හේතු කිහිපයක්ම බලපානවා. ඉස්සර වෙලාම මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඇමරිකාව මේ වගේ න්‍යෂ්ටික පරීක්ෂණ ආපහු පටන් ගන්නේ 1992 වසරෙන් පස්සේ කියලා. ඇමරිකාව න්‍යෂ්ටික පරීක්ෂණ කළේ නොවාඩා ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයේදී. මේවා සාමාන්‍යයෙන් පොළොව උඩින් බැලුවට පේන්නේ නැහැ. පොළොවට භූගත මධ්‍යස්ථානවල තමයි මේ න්‍යෂ්ටික පරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒ නිසා මේ භූගත පරීක්ෂණ සඳහා ලින් නැවත හරන්න ඕන. ඒ වගේම මේක නිකන් ලේසි කාරණයක් නෙවෙයි. මොකද මේ හරන්නේ වතුර ලින් නෙවෙයි. ඒ වගේම එහෙම කලින් කපපු ලින් ආපහු නවීකරණය කරලා ගන්න වෙනවා. මේවා සංකීර්ණ ඉංජිනේරුමය කටයුතු. ඒ වගේම 1992න් පස්සේ ඇමරිකාව මේ වගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරලා තිබ්බේ. ඒ නිසා ඒවට පුහුණු කාර්ය මණ්ඩලයේ විශාල හිඟයක් පවතිනවා. ඒ අය හොයාගන්නත් වෙනවා. ඒ වගේම න්‍යෂ්ටික පරීක්ෂාවන් සඳහා දැඩි ආරක්ෂක පරීක්ෂාවන් අවශ්‍ය වෙනවා. ඒ වගේම දැඩි පාරිසරික තක්සේරු කිරීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා ලොකු කාලයක් වැය වෙනවා. කීයක් කියලාද හිතන්නේ? දවසක් දෙකක් එහෙමත් නැත්නම් සතියක් මාසයක් නෑ. විශේෂඥයින්ගේ මතයට අනුව මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන්නේ දේශපාලකයෙක්. එහෙම නැතුව විද්‍යාඥයෙක් නෙවෙයි. න්‍යෂ්ටික වැඩපිළිවෙලක සංකීර්ණ තාක්ෂණික දේවල් ගොඩක් ඩොනල්ඩ් ට්‍රම්ප් දන්නේ නැහැ. ඒ වගේම මෙහෙම දෙයක්ත් තියෙනවා. ඇමරිකාවට මේක මාස ගණනකින් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පූර්ණ ප්‍රතිඵල සහිත පුපුරන න්‍යෂ්ටික පරීක්ෂණයක් වැඩි තක්සේරු වාර්තා නැතිව අඩු කාලයකින් කිරීම. හැබැයි එවැනි පරීක්ෂණයක් මගින් පරිසරයට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ පරීක්ෂණය සිදු කරන ප්‍රදේශාවට මිනිස්සුන්ට ලොකු හානියක් වෙන්න පුළුවන්. දෙවැනි එක තමයි සබ්ක්‍රිටිකල් එක්ස්පෙරිමන්ට්. මේ පරීක්ෂණ සඳහා න්‍යෂ්ටික ද්‍රව්‍ය භාවිතා කළත් ඒවා සෙල්ෆ් සස්ටේනින් චේන් රියැක්ෂන් වෙනවා. එනම් සැබෑ න්‍යෂ්ටික පිපිරීමක් ඇති කරන්නේ නැහැ.
ඒ වගේම ඇමරිකාවේ මෙවැනි පරීක්ෂණ හැමදාම වගේ වෙනවා. කොහොම හරි වැඩේ කියන්නේ ඇමරිකානු ජනාධිපති ප්‍රකාශ කරන්නේ පූර්ණ පරිමාණයේ න්‍යෂ්ටික පරීක්ෂණයක්ද එහෙමත් නැත්නම් සබ්ක්‍රිටිකල් එක්ස්පෙරිමන්ට්ද කියලා පැහැදිලි නැති එක. සමහර විට තව මාස ගණනකින් සබ්ක්‍රිටිකල් එක්ස්පෙරිමන්ට් කරලා ඔන්න අපි න්‍යෂ්ටික පරීක්ෂණයක් කළා කියලාද දන්නේ නැහැ. ඒවා ඉතින් ඇවිල්ලා දේශපාලන උඩර වැටි. මොනව වුණත් තව අවුරුද්දකින් වගේ සම්පූර්ණ පරිමාණයේ න්‍යෂ්ටික පරීක්ෂණයක් කරන්න බැරිත් නෑ. කොහොම හරි ඇමරිකානු ජනාධිපති කියන්නේ රුසියාවයි චීනයයි මේ විදියට දිගින් දිගටම න්‍යෂ්ටික පරීක්ෂණ කරන නිසා අපිත් ඒ වගේ න්‍යෂ්ටික පරීක්ෂණ කරන්න ඕන කියලා. හැබැයි විද්‍යාඥයින් කියන්නේ එසේ කිරීම අනිවාර්ය කරුණක් නොවන බවයි. ඔවුන් පවසන්නේ දැනටමත් සබ්ක්‍රිටිකල් එක්ස්පෙරිමන්ට් වෙනවා කියලා. ඒ වගේම මේ වෙනකොට දියුණු පරිගණක සිමියුලේෂන් භාවිතා කරලා මේ වගේ න්‍යෂ්ටික පිපිරීම් වර්චුවලි අත්දැක බලන්න පුළුවන් කියලා. ඒ නිසා පූර්ණ න්‍යෂ්ටික පරීක්ෂණයක් තාක්ෂණික අවශ්‍යතාවයට වඩා දේශපාලනික හෝ උපාය මාර්ගික සංඥාවක් ලෙස සැලකෙනවා. කොහොම හරි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නිවේදනයේ ප්‍රධාන අරමුණ සැබෑ තාක්ෂණික ගැටලුවක් විසඳීමට වඩා දේශපාලනික පණිවිඩයක් ලබා දීම කියලා ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් ඇමරිකානු මෙවන් පරීක්ෂණ කිරීමේ ප්‍රතිවිපාක ඉතා දරුණු වෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ දැනට තියෙන අවිතරංගය තවත් වැඩි වෙන එක. ඒකේ ප්‍රතිඵලයක් විදියට වඩා භයානක ආයුධ නිර්මාණය වෙන්න පුළුවන්. කොහොම හරි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් රුසියාව හා චීනය කනස්සල්ල පළ කරලා තියෙනවා. ඒ වගේම තමයි පුටින් මෙහි ප්‍රතිවිපාක ගැනත් අනතුරු අඟවනවා. ඇත්තටම කිව්වොත් නවීන තාක්ෂණික දියුණුව නිසා එවන් පරීක්ෂණයක් ඇත්තටම කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. සරලවම කියනවා නම් මේක ඇවිල්ලා රුසියාවේ න්‍යෂ්ටික මිසයිලය අත්දැක බැලීම් වලට ඉරිසියාවේ ඇමරිකාව කරපු නොගැලපෙන එකට එක කිරීමක් විතරයි. කොහොම හරි මේ වගේ න්‍යෂ්ටික පරීක්ෂණ මගින් ඇමරිකාවට ලොකු රාජතාන්ත්‍රික හානියක් වෙනවා. න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගෝලීය ප්‍රයත්නයට මේ වෙනකොට නායකත්වය ලබා දෙන්නේ ඇමරිකාව. ඉතින් මේ නායකත්වයට අවුලක් ඇති වෙන්න පුළුවන් ඇමරිකාවේ මේ ක්‍රියාමාර්ග මගින්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අමුතු YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.